ඉතින් හැමෝටම සුබ දවසක්. මම අද වීඩියෝ එකේදී කතා කරන්න හදන්නේ හැමෝටම වැදගත් වෙන මේ YouTube channel එකක් කරද්දී තමන්ගේ YouTube channel එකට ඕන කරන වෙල්කම් වීඩියෝ එක Canva app එක පාවිච්චි කරලා free හදාගන්නේ කොහොමද කියලා දෙන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලටත් මේ විදිහට ඔයාලගේ ෆෝන් එකට Canva app එක download කරගන්න. ඉතින් Canva app එක download කරගන්න ඔයාලගේ ෆෝන් එකේ app download කරන app එකට ගිහිල්ලා Canva කියලා search කරලා මේ විදිහට Canva app එක download කරගන්න පුළුවන්. නැත්නම් Google හරි Chrome හරි ගිහිල්ලා www.canva.com කියලා search කරලත් website එකට ගිහිල්ලා free design එක කරගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ඔයාලගේ ෆෝන් එකට මේ විදිහට Canva app එක download කරගත්තට පස්සේ කරන්න තියෙන්නේ Canva app එක උඩ touch කරලා Canva app එක ඇතුළට යන්න ඕන. මේ විදිහට touch කරලා Canva app එක ඇතුළට ගියාට පස්සේ මේ වගේ interface එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී YouTube thumbnail, YouTube videos, එතකොට posters, postcard, business card මේ ඕන එකක් free design කරගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ YouTube channel එකට ඕන කරන welcome video එක හදාගන්නනේ. ඒ නිසා YouTube වීඩියෝ කියලා මෙතන තියෙන්නේ. ඒක උඩ ක්ලික් කරන්න ඕන මේ විදියට. මේ විදියට ක්ලික් කරලා ගියාම ඔයාලට ඔටෝ ටෙම්ප්ලේට් ටිකක් ජෙනරේට් වෙලා මෙතනදී පෙන්නනවා මේ විදියට. ඉතින් අපිට ඕන වෙල්කම් වීඩියෝ එකක් හදාගන්නනේ. ඒ නිසා මෙතන මේ සර්ච් බාර් එක තියෙන්නේ. අපි මේ සර්ච් බාර් එකේ ටයිප් කරගන්නවා welcome video for YouTube channel කියලා. මේ විදියට welcome video for YouTube කියලා search කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් welcome videos වල template ගොඩක් මේ විදියට generate වෙලා පෙන්නනවා. ඉතින් ඔයාලට මෙහෙම පල්ලහැට ගියපුවාම ඔයාලට කැමති template එකක් design කරගන්න තෝරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී තෝරගන්නේ මෙන්න මේ දම්පාඩ ටෙම්ප්ලේට් එක. මම ඒ තෝරගන්න ටෙම්ප්ලේට් එක ඔයාලට කරන්න තියෙන ඔයාලා තෝරගන්න ටෙම්ප්ලේට් එක උඩ මේ විදියට ක්ලික් කරන්න. මේ විදියට ක්ලික් කරපුවාම ඔයාලට එඩිට් කරගන්න පුළුවන් ඉන්ටර්ෆේස් එකක් මේ විදියට පෙන්නනවා. ඊට පස්සේ මම කරන්නේ ඔයාලට කැමති නම් ඔයාලගේ ෆොටෝ එකක් මේකට දාගන්න මේ ෆොටෝ එක උඩ ක්ලික් කරන්න. ෆොටෝ එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනදි පෙන්නනවනේ මේ රීප්ලේස් කියලා. ඒකෙන් තමයි අපිට ඕන කරන ෆොටෝ එක මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදි රීප්ලේස් කියන එක උඩ ක්ලික් කරනවා. මේ විදියට රීප්ලේස් කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලගේ ගැලරි එකට තමයි කෙලින්ම යන්න. මේ විදියට ඔයාලගේ ගැලරි එකෙනුත් ඔයාලට ඕන කරන ෆොටෝ එක ඔයාලට දාගන්න පුළුවන් මෙතෙන්ට. නැත්නම් මේ අප්ලෝඩ් කියලා තියෙන්නේ. හැබැයි මේ අප්ලෝඩ් කියන එකෙන් ඔයාලට ෆොටෝ දාගන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ Canva app එකට කලින් ඔයාලගේ ෆොටෝ ඩවුන්ලෝඩ් කරගෙන තියාගත්තොත් විතරයි. මම මෙතනදී අප්ලෝඩ් කියන එක උඩ ක්ලික් කරලා මෙතන මේ ෆෝල්ඩර්ස් කියන එක උඩ ක්ලික් කරලා මම එතන තමයි මගේ ෆොටෝ එක සේව් කරලා තියෙන්නේ. මේ විදිහට ෆොටෝ එක සිලෙක්ට් කරගන්නවා. ඔයාලට පේනවා ඇති මෙතන අප්ලෝඩ් වෙලා තියෙනවා මගේ ෆොටෝ එක. ඊට පස්සේ මම කරන්නේ මේ වීඩියෝ එක මොන වගේද බලන්න මේ විදිහට ප්ලේ කරලා බලනවා. මේ විදිහට ප්ලේ කරපුවම ඔයාලට පෙන්නනවා මෙතන welcome to my channel කියලා මෙතන ටෙක්ස්ට් තියනවා ටයිප් කරලා මම ඒක ඒ විදිහටම තියාගන්නවා වෙනස් කරන්නේ නැහැ. ඉතින් මම මෙතෙන්ට ඇඩ් කරනවා මගේ නම channel එකේ නම. ඉතින් ඔයාලට කරන්න තියෙන මෙතන ටෙක්ස්ට් කියලා තියෙන මේ T අකුරක icon එක ඒක උඩ මේ විදිහට ක්ලික් කරනවා. මේ විදිහට ක්ලික් කරාට පස්සේ add text box කියලා තියෙනවනේ. ඒක උඩ ක්ලික් කරලා මම මගේ channel එකේ නම ටයිප් කරගන්නවා. ඔයාලා ඔයාලගේ channel එකේ නම ටයිප් කරගන්න. මම passion hub කියලා මේ විදියට ටයිප් කරගන්නවා. passion hub කියලා. මේ විදිහට අර හරි ලකුණ උඩ ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඔයාලට ආයේ passion hub කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනදී ඔයාලගේ අකුරු වල කලර් එක වෙනස් කරගන්න ඕනේ කියනකො පාට. එතකොට ඔයාලට කරන්න තියෙන මේ කලර් කියලා තියෙන්නේ කලර් කියන එක උඩ ක්ලික් කරලා ඔයාලට ඕන පාටක් මෙතනින් තෝරගන්න පුළුවන්. මම මෙතනදී සුදු පාට තමයි මේ
අකුරු වලට දාගන්නේ මේ විදිහට සුදු දාගෙන ඊට පස්සේ මෙතන ෆොන්ට් සයිස් කියලා තියෙන්නේ. ෆොන්ට් සයිස් කියන එක උඩ ක්ලික් කරලා සයිස් එක මේ විදිහට අඩු වැඩි කරගන්න පුළුවන් ඔයාලට කැමති විදිහට. මම මේ විදිහට සයිස් එක අඩු කරගන්නවා. ඊට පස්සේ මම මෙතනදී ඉෆෙක්ට් කියන එකේදී ඔයාලට කරගන්න පුළුවන් මේ අකුරු වල හැඩ වෙනස් කරගන්න පුළුවන්. මේම ඉෆෙක්ට් කියන එක උඩ ක්ලික් කරලා මේ විදිහට බලන්න හැඩ වෙනස් වෙනවා ඔයාලට පේනවා. මම මේක මේ අකුරු වලට මේ හැඩේ තමයි ෂේප් එක තමයි දාගන්නේ. මම මේක උඩට ක්ලික් කරලා ඊට පස්සේ මේකෙන් මේ කතිර තියෙන්නේ ඒක උඩ ක්ලික් කරලා බැක් වෙනවා. ඊට පස්සේ ඔයාලට ඇනිමේට් එකක් දාගන්න ඕන නම් මේ ඇනිමේට් කියලා තියෙන්නේ ඒක උඩ ක්ලික් කරලා අකුරු යන විදිය මේ බලා ගන්න. මම මේ ඇනිමේට් එක මෙතෙන්ට දාගන්නවා. ඊට පස්සේ ආයේ බැක් වෙනවා මෙතනින් මේ කතිරේ ක්ලික් කරලා. ඊට පස්සේ මම මේ පැෂන් හබ් කියලා මේ අපි ටයිප් කරගත්ත එක මෙතන මේ පෙන්නනවනේ. ඒක මම මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්නවා. වීඩියෝ එක යද්දි මට ඒ ටයිප් කරගත්ත මගේ channel එකේ නම පෙන්වන්න ඕන තැන තමයි මම මෙතනදී ඇඩ්ජස්ට් කරගන්නේ. මේ විදිහට මම වීඩියෝ එක අවසාන වෙනකම්ම පෙන්වන්න මේ විදිහට මම ඒක ඇද ගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට වීඩියෝ එක ප්ලේ කරලා බලනවා. මේ විදිහටනේ පෙන්වන්නේ. මම මේ මගේ channel එකේ නම ටයිප් කරගත්තනේ. ඒක උඩ ක්ලික් කරලා ඊට පස්සේ මම කරන්නේ ඒක මෙතනට ඇඩ්ජස්ට් කරගන්නවා යටට. මම මේ my channel කියන එක චුට්ටක් උඩට ගන්නවා. මේ විදිහට මේකත් උඩට ගන්නවා. ඊට පස්සේ මම ආයෙ ප්ලේ කරලා බලනවා මේ වීඩියෝ එක කොහොමද කියලා. මේ විදිහට ඔයාලට ලේසියම Canva app එක පාවිච්චි කරලා ෆ්‍රී වීඩියෝ එකක් හදාගන්න පුළුවන් ඔයාලටත්. ඉතින් මම මේකේ අවසානට ඩවුන්ලෝඩ් කරන විදිහ කියලා දෙන්නම්. ඔයාලට මෙතන පෙන්නනවනේ මේ ඊතලයක් එක කොටුවක්. ඒකෙන් තමයි වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ විදිහට ඒක උඩ ක්ලික් කරලත් මෙහෙම ඩවුන්ලෝඩ් දීලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් තවත් විදිහක් කියනවා නම් මේ මෙතන ඩොට් තුනක් තියෙන්නේ. ඩොට් තුන උඩ ක්ලික් කරාට පස්සේ මෙතන ඔයාලට පෙන්නනවා ඩවුන්ලෝඩ් කියලා. මේ විදිහට ඩවුන්ලෝඩ් කියන තැන උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලා බලන්න මෙතන ඔටෝම සජෙස්ට් වෙලා තියෙනවා MP4 වීඩියෝ කියලා. මේක ඔටෝම සජෙස්ට් වෙනවා. ඔයාලා එහෙම සජෙස්ට් වෙලා නැත්නම් මේ ඊතලේ උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ඩවුන්ලෝඩ් දීලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම කරන්නේ මේක ලේසි නිසා මෙන්න මේ ඊතලයක් තියෙන කොටුවත් එක්ක තියෙන එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නවා. මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඩවුන්ලෝඩ් ගිහිල්ලා මේ විදිහට මෙතන සජෙස්ට් වෙලාද බලන්න අමතක කරන්න නැතුව වීඩියෝ කියන එක ඊට පස්සේ ඩවුන්ලෝඩ් දෙනවා. මේ විදිහට තමයි ටික ටික අපේ ගැලරි එකටම මේක ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඔයාලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. channel එක subscribe කරලා comment එකක් දාලා like එකක් දාන්නත් අමතක කරන්න එපා.